රටේම කැලීමේ කට්ටිය මාරු වෙන්න කලින් මාත් යන්න ඕනේ. මගේ යාළුවෝ සෙට් එක ඉතින් කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් කාලෙට පස්සේ අලුතෙන් වීඩියෝ එකක් දාන්න හිතුවා. ඉතින් පෙරිවස්ටන් වීඩියෝ එක බලන්න නැති කට්ටිය ඒ වගේම වීඩියෝ එකක් තමයි මේකත් ටිකක් ඇඩ්වෙන්චර් වීඩියෝ එකක්. ඉතින් අද අපි යනවා පළු කඩන්න. දැන් අපි ඉන්නේ යාන්නෝයි ඩෑම් එකක් ළඟින් ඇවිල්ලා මේ කැලයක් මැද්දට ආව පොඩ්ඩක් ගණන් ගන්න එපා. කොණ්ඩේ වෙවලා තියෙන කොල්ල පිස්සා වගේ ඉන්න දැන් ගණන් වැඩි ගණන් ගන්න එපා. මෙතන මාත් එක්ක ආවා මේ වයිෆ් ගෙනගිත් ආවා. ඊට පස්සේ තව සෙට් එකක් ආවා යාළුවෝ සෙට් එකක්. ඉතින් අපි යන් ඉස්සරහට ගිහින් බලමු පළු කඩන්නේ කොහොමද කියලා. ඉතින් මේ පැත්තේ බලන්න මේ පැත්තේ තියෙනවා ලස්සන මේ දියපාරක් තියෙනවා. දැන් වතුර ටිකක් ඉඳිලා තියෙන්නේ. කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ. වයිෆ්ලා නම් ඉස්සරහින් යනවා. ඊට ඉස්සරහින් යාළුවෝ ටික යනවා. අපිත් යන් එක්කනට තම කියනවා පළු කඩන්න ගියාට මට නම් ගස් නගින්න බෑ. ගස් නගින්න බැරුණාට ඉතින් පස්සෙන් යනවා ඉතින්. ඔයාලට ෆෝන් එකෙන් පේනවට නම් මාර ලස්සන පරිසරයක් තියෙන මෙහි. ඇතුලේ මේ කැලේ ඇතුලේ. මාත් ඉක්මනට යනවා මේගොල්ලෝ මේ හයියෙන් යනවා. ළඟට ගිහිල්ලා ඒගොල්ලෝගේ වීඩියෝ එකක් මම දාන්නම්. ඒ හින්දා ඔයගොල්ලෝ මෙහෙම බලාගෙන යන්න වීඩියෝ එක. ඔව්. මේ බලන්න මෙතන ලස්සන මල් ටිකක් තියෙනවා. මේ මල් වල නම නම් මම හරියටම දන්නේ නැහැ. පියංගු ඉස්සරහට. ආම් බලන්න. මොකෝ මල්ලේ? මල්ලි. මොනවද? පළුනේ. මෙතන කොටසක් කපලා තියෙන ඒ හින්දා වෙන්න ඇති. ඕන්න. අපේ අම්මා. මේ මා තමයි පළුවෝ. ඔව්. රසමදි. එතන වැඩන්නේ අක්කා. තවත් දෙයක් විතර කපලා. මේ සුද්ද එන්න මේ ඉසුරු. ඉන්න නම් එපා. රසමදි. මේ පණුවෝ මේකයි තියලා ගිහින් තියෙන අයියා. පණුවෝ ඉන්නවා. ආතේ රසක් තියෙනවා. ඔයගේ පණුව ඉන්නවා කියලා කොහොමද ඔයගා? ඈ? ඔයා පඩන්නේ නැහැ නේද උඩ මල්ලි. චූටිට හොඳ නැහැ. හොරෙන් පණ්ඩ වෙයි එහෙම. කමණ්ඩල එකක් වේ. හොඳ නැද්ද දොර? එතකොට හොඳ නැහැ මේ මොන්දන් අල්ලනවා. ඒක මේ වගේ නෙමෙයි හලුව ලොකු පළුව තියෙනවා. නෑ බබාලා හම්බෙන්නේ නැහැ හොඳයි. අපි කිරිබොන කට්ටියට කිරි එකතු වුණාම හොඳ නැහැ. ඒතකොට මං මටත් එක්කන්න හරි හරි. කවි එන්න. පොලි කෑවා කියන්න 10ක් කරන් යන්න කිව්වා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන්න තාම subscribe කරන්න නැතුව නේද? එහෙනම් මේ දැම්ම subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න පුළුවන් ඔයාලට. subscribe කරලා තියාගත්තොත් එහෙනම් මේ දැම්ම subscribe කරන්න. ඔන්න කැලින් යනවා. තව පළු තියෙන ගහක් හොයාගෙන කට්ටියත් එක්ක ඉතින් මාත් මේ කැලේ අස්සින් යනවා. කටු වඳුරුත් තියෙනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති හතර වටේම කැලේ මේ
කට්ටිය මාරු වෙන්න කලින් මාත් යන්න ඕනේ මේ පැත්තට. අතන එක ගහක් තිබිලා අපි කැඩුවා පළු. දැන් යනවා තවත් ගහක් හොයාගෙන. ඉතින් කියන්න ඕනේ පළු වල විශේෂ දේවල් ටිකක් තියෙනවා වලට. පළු කන්න හොඳ නැහැ කිරි දෙන අම්මලට. මොකද මේ බබාලට ඒක විසයිලු. කියන්නේ බබාලට දෙන්නත් හොඳ නැහැ. කිරි බොන බබාලට දෙන්න හොඳ නැහැ. එතකොට බබයි කට්ටක් යනවා. අයියෝ වින් කට්ට. අප්පා. අnder කට්ටක් යනවා කකුලට හරි. බබාලා කිරි බොන බබාලට වගේම මේ කිරි දෙන අම්මලටත් කන්න හොඳ නැති දෙයක් තමයි පළු කියන්නේ. එතකොට බබාලා හම්බෙන්න ඉන්න අම්මලට දුන්නට කමක් නැහැ. මේ ඒවා කිරි ගතිය වැඩි හින්දා තමයි එහෙම කියන්නේ. මම හිතන්නේ මට කට්ටිය මගේ ඇරුණා. පොඩ්ඩක් බලන්න පින්නේ. අපි බලමු ඉස්සරහට යන් ගොඩ්මන්ට. කට්ටිය මගේ ඇරුණා. කොහෙදට සත්‍යයක් කරන්නේ. මං හිතන්නේ මට කට්ටිය මගේ ඇරුණා. කට්ටිය කටහඬ ඇහෙනවා. අපි යම් බලන්න ඉස්සරහට ඉක්මනට. මේ ඉන්නේ පුතන්නේ. කට්ටිය ඉන්නවා. කොළ පළු කඩනවා. ඉතින් ගයිස් දැන් වෙලාව 4:00යි. දැන් කරවලට එන්නත් තව ටික වෙලාවයි තියෙන්නේ. ඉතින් තාම අතින් අපි පළු කඩනවා. ඊට පස්සේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය වැඩි වීඩියෝ කරනවට කැමති නැහැ. හින්දා මං ඉතින් වීඩියෝ ටිකක් 4 වටේ වීඩියෝ ටිකක් ගත්තා. දාන්න ඕනට බලන්න. ඉතින් වැඩි මං කතා බහ කරන ඒවා මේකේ නෑ ඇත්තම කියනවා නම්. විතර ගොඩක් ඉන්නේ අපි මේ නෑ වෙන කට්ටිය. ඉතින් කියන්නේ වයිෆ් ගේ පැත්තෙන් නෑ වෙන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඉස්සරහට බලාගෙන යන්න ඉතින් වීඩියෝ එක. කියන්න තියෙන ඔච්චර තමයි. ඉතින් මහලකු ගොඩක් දේවල් කියන්නේ නෑ. මොකද මේ කැලේ හවස් වෙනකොට අලි ඉන්නවා. අපි හවස් වෙන්න කලින් යන්න ඕනේ. ගොඩක් රැ වෙනකන් ඉන්න බෑ. දැන් උනත් කියන්න බෑ. දර කටන සද්ද වගේ කැඩෙන සද්ද වගේ එහෙමත් ඉතින් අනිවාර්යෙන් දුවන්න තමයි තියෙන්නේ. ඉතින් අතන එහා පැත්තේ වලට පේන්නේ නැති වෙන්න වෙතන. කට්ටිය ආයේ පළු හොයාගෙන පළු කඩන්න ලැහැත්ති. ඉතින් මාත් ඉතින් ඔය බලන් ඉන්නවා. ඔයාලා බලන් ඉන්නේ නේද? මගදී යන ගමන් මට හම්බුණා රස කෑමක් මේ. ගන්න කට්ටිය පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න මොනවද පහලින් මේ මොනවද කියලා. තප්පර 10ක් දෙන්නම්. පුළුවන් නම් කියන්න මේ මොනවද කියලා. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මොනවද කියලා. ඉතින් මේවා තමයි මොර කියන්නේ. මොර රස කෑමක් ටිකක් කහට තියෙනවා. මොකද යන ගමන් හම්බුණා ඉතින්. ඒවත් දැන් කාගෙන අපි ආපහු යන්න හදන්නේ වුණාට අපේ කට්ටිය තාමත් ආයෙත් මෙතන මේ පළු කඩනවා. ඔයාලට පේන්නේ නැති. ඉතින් ගයිස් මේ තියන්නේ යාන්න ඔය ඩෑම් එක.
ඉතින් මං කලින් channel එකේ නා වීඩියෝ එකක් කරලා දැම්ම යානෝයි ඩෑම් එකේ. ඉතින් ෆෝන් එකේ බැටරිත් බහලා තියෙන්නේ මේ වෙලාවේ. අපි ඉතින් පොඩ්ඩක් ඩෑම් එක බලලා යනවා. හුලන්සර පොඩ්ඩක් වැඩි ඒ හින්දා වාට හරියට ඇහෙන එකක් නෑ මං කියන දේවල්. හුලන්සර මාර විදිහට තියෙනවා. මං ඉක්මනින් යන්නම් අතනට. ඉතුරු විස්තර ටික වලට බලා ගන්න පුළුවන්. ඉතින් guys අපි මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින්ලා වීඩියෝ එකත් එක්ක හිටියට ගොඩක් ස්තුතියි. ඒ වගේම මතකද මගේ channel එක subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. යාළුවන්ට ගන්න අනිවාර්යෙන් share කරන්න. පරණ channel එක වගේම මේ channel එකේ subscribersලා 4000 ගහන්න ඉක්මනට try එකක් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ support එක අනිවාර්යෙන් ඕනේ. පොඩි වැස්සකුත් දෙනවා. ඊට පස්සේ අපි ඉක්මනට යන්න ඕනේ. දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.